ඉතින් කොහොමද ඔයාලට මං අද අරගෙන ආවේ රස ෆලූඩා රෙසිපි එකක්. හරිම ලේසි රෙසිපි එකක්. එහෙනම් අපි බලමුද කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මේකට ඔයාලට කිරි ඕන වෙනවා. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්, නැත්නම් පිටි කිරි දිය කරලා ගන්නත් පුළුවන්. මම අද මේක හදාගන්නේ පිටි කිරි වලින්. ඉතින් ඔයා සාමාන්‍යයෙන් කිරි එකක් හදාගන්න විදිහට උණු වතුර ටිකකින් මේක හදාගන්න. හදලා අපි මේක හොඳට නිවෙන්න තියන්න ඕනේ. නිවෙන්න තියලා ඔයාලට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ තියලා හොඳට කූල් කරගන්න. හොඳම සීතල වෙනකම් මේක කූල් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ ෆලුඩා එක හදන ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි ජෙලි. මම ජෙලි තේ හැඳි 3ක් අරගන්නවා. ඉතින් මම එක වීදුරුවකට හරියන ප්‍රමාණයක් තමයි මේ හදන්නේ. ඔයාලට මේ ප්‍රමාණයන් වැඩි කරලා ලොකු ප්‍රමාණයක් වුණත් හදාගන්න පුළුවන්. මම දැන් මේ වීදුරුවට එකතු කරගත්තේ කසකසායට ටිකක්. දැන් බලන්න අපේ ජෙලි එක හොඳට දිය වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී මම ජෙලි ටිකත් අර වීදුරුවටම එකතු කරගන්නවා. ඉතින් ඔයාලට ජෙලි එක පොඩ්ඩක් පැත්තකින් තියලා තිබ්බහම මේක දිය වෙනවා. ඉක්මනට කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් උණු වතුර එකක් උඩින් මේ ජෙලි ටික තියලා දිය කරගන්නත්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි ජෙලි ටිකත් එකතු කරගෙන මේකට අර හොඳට කූල් වෙච්ච කිරි ටික එකතු කරගන්න ඕනේ. කිරි ටිකත් එකතු කරගෙන ඔයා මේක හොඳට කලවම් කරගන්න. ඉතින් බලන්න අපි මේක කොච්චර ලේසියෙන් හදාගත්තද කියලා. මේක ඇත්තටම ගොඩක් ලාභදායී රෙසිපි එකක්. ඒ වගේම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඔයාට මේකේ තව රස වැඩි කරගන්න ඕන නම් වැනිලා අයිස්ක්‍රීම් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අයිස් කියුබ් ටිකක් දාගන්නත් පුළුවන්. ඒකෙන් මේ ෆලුඩා එකේ රස තවත් වැඩි වෙනවා. ඉතින් හිතුණු වෙලාවක ඕනම වෙලාවක මේක හදන්න පුළුවන්. ඔයත් මේක හදලා රස කොහොමද කියලා කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.